ආදරෙන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ආබිය ගේමින් YouTube channel එකට. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න හදන්නේ DC game එකම තමයි Driving Simulator ශ්‍රී ලංකා කියන game එක. අද තියෙන්නේ ෆිල්ම් එකක්වත් මොන එකක් normal video එකක් ඉදීමෙන්ද වගේම normal video එකක් අද බස් එකේ යන්නේ. අද කොහෙද යන්නේ කියලා thumbnail එකේ දකින්න ඉතින් අද යන්නේ සිරිපාදේ ඇත්තටම කිව්වොත් වෙල්කම් කියන්න බැරුණා. එහෙනම් වෙල්කම් අබිය ගේමින් YouTube channel කියලා මම දැන් හරි කියන්න බෑ. නැත්නම් ඔයගොල්ලෝ තරහ වෙනවා. තරහ මට දුකයි. මම මේක බ්ලොග් කරනවා. හරි. පොඩ්ඩක් කතර කරන්න බෑලෝ. මේ මාළිනිගේ වගේ ආවැත්තේ එයාත් ඉතින් මගේ වීඩියෝස් බලලා මම කන්ටැක්ට් නම්බරේ අරගෙන කොහොම හරි ඇවිල්ලා තියෙනවා අපේ ගෙදර හොයාගෙන මගේ කන්ටැක්ට් නම්බරේ මම වීඩියෝස් වල දානවා. සබ්ස්ක්‍රයිබර්ස් කෙනෙක් මගේ බෙස්ට් ෆෑන් කෙනෙක් තමයි ඉතින් එයා. ඉතින් ටැග් මාළි ඇත්තටම මාපු යාගෙන එයා කිව්වා මම ඉන්න වෙලාවේ අයියෝ වීඩියෝ එකක් කරන්න කියලා මම නිසා තමයි මේ වීඩියෝ එකක් කරන්න ගත්තේ. ඉතින් එයා කිව්වා ඔයා කොහෙද ඇත්තටම මම කිව්වා එයා මීගමුයි දැන් ඇවිල්ලා ඉන්නේ මාව ගම්දරටම ඇවිල්ලා තියෙනවා මාව බලන්න මීගමු එක්කෙනා ගමු නෙමෙයිද? මාතර ටවුන් එකේ මට වුණ නිසා මේ හෙඩ්සෙට් එක දාගෙන ඉන්න නිසා මේ ගමු මේ වගේ මාතරලු ඉඳන් මා බලන්න ඇවිල්ලා පොඩ්ඩක් නේද? කිලෝමීටර් 6ක් වගේ තියෙනවා ගන්දරට මාතර ටවුන් එකේ ඉඳන්. ඔව් කිලෝමීටර් 6ක් තියෙනවා හරියටම. ඕනම් අපේ ගෙදර හොයාගෙන ඉන්න කැමති කට්ටිය නම් ඕන්න මගේ මෙන්න මෙතන යන කන්ටැක්ට් නම්බර් එකට දාන්න WhatsApp message එකක්. කෝල් නම් ගන්න එපා. ගොඩක් message තියෙනවා. මට reply කරන්න වෙලා යනවා. ඇහුණනේ. යා පැත්තේ ඉන්න මාළි පොට්ට මට කතා කරනවා. අනේ ඒ මාළිට කියන්න එපා මේවා. බස් එක රෝන් සයිඩ් යනවා කියලා නම් කමෙන්ට් දාන්න එපා ඉතින් කොල්ලෝ. තා පොඩ්ඩෙන් රෝන් සයිඩ් පේනවා. ඇත්තටම කිව්වොත් ඇත්තම ජීවිතේ මෙහෙම ගියොත් බස් එක කුඩේක. ඔන්න බලන්න මේ වීඩියෝ එක මෙතනදී මන්ට ලොකුම පුජ්මයක් හැදේ එක් දැන් කියන්න බෑ. ඔයගොල්ලන්ට සර්ප්‍රයිස් එකක් එක. බලන්න ඔයගොල්ලෝ වීඩියෝ එක. නැත්නම් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ඒක විතරක් මොනවද ඒ අද්දික රිදෙනවල ළමයි නෙවෙයි නැද්දේ මම අයියේ අක්කේ. සෙලා වීඩියෝ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන 25 වෙනි වතාව ඇත්තටම කිව්වොත් ඉස්සෙල්ලා අර ළමයා මගේ ෆෝන් එක වැට්ටුවා. පාර මෙච්චර දවසක් ඒ ළමයා අපේ ගෙදර හිටියේ මේ දවස් දෙක තුනක්. ඒ ළමයාගේ අතින් මම වීඩියෝ එක රෙකෝඩ් කර ඉද්දී ඒ ළමයාගේ අතින් මගේ ෆෝන් එක බිම් වැටුණා. ඩිස්ප්ලේ දාන්නේ ඒ ළමයාගේ ඒ ළමයා තමයි මට හදලා දුන්නේ. ඉතින් ඩිස්ප්ලේ දාලා ඇත්තටම කිව්වොත් පරණ ඩිස්ප්ලේ එක එච්චර HD quality එකක් නැත. දැන් අලුත් ඩිස්ප්ලේ එක ඔයගොල්ලන්ට පේනවා ඇති තිරේ දිස්වෙනවා ඇති. डिस्प्ले के कंदने बरगडी बस अम्मो මේක පාගල මහන්සි. අතර බියුනේ මට මෙච්චර දවසක් ඊයේ වීඩියෝ එක ගන්න ගියාවා. මට මෙච්චර දවසක් වීඩියෝස් ගේන්න බැරිුනේ. ඇත්තම හේතුව කිව්වොත් අර ළමයි මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක යවුවා.
ඩිස්ප්ලේ එක දාන්න 5000ක් හොයා ගන්නකම් මම ඒකන් වීඩියෝස් දැම්මේ නෑ ඇත්තටම කිව්වොත්. හැමදාම මම ඩේටා නැති සීන් කියනෝනේ ඔයගලන්ට. අද නම් අර ළමයෙන් බරුණා නා. හලෝ යාළු. මං යාට තාම යාළු කියලා කතා කරන්නේ. මේ ඔයයි මේ මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක වුණේ. අනේ උනේ අය කටහඬ මේ ඇතුත් එයයි මේ මගේ වීඩියෝ එක බලනව නම් මේ වීඩියෝ එක බලනව නම් මමත් ඔය වීඩියෝ එකේ ඉන්නව නේද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මට රිප්ලයි දාන්න ඕන. කවුරුත් කමෙන්ට් දාන්නේ නැහැ නේ. ඉතින් මට දුක ඒක නිසා. මම හැමතිස්සෙම channel එකට ඇවිල්ලා බාලා යනවා මොකಾದ මට කමෙන්ට් එකක් දාන්නේ මොකಾದ මට කමෙන්ට් එකක් දාලා තියෙන්නේ මොකಾದ මට රිප්ලයි එකක් දාන්න පුළුවන් විදිහට කමෙන්ට් එකක් දාන්න කියලා මම හැමතිස්සෙම බලන්නේ යනවා. හැබැයි මම මේ පොඩි දෙයක් කියන්නද? ඇත්තටම කිව්වොත් මම මගේ WhatsApp මේකට මොකක් හරි මැසේජ් එකක් හරි දැම්මොත් ඇත්තටම කිව්වොත් මම මේක වීඩියෝ එකේදී කියන්නේ හැමෝටම දැනගන්න ඕන. මොන ප්‍රශ්නයක් නෝ ඔයගලන්ට වීඩියෝ ක්ලිප් එකක් ඕන නම් ඇත්තටම මගේ වීඩියෝ ක්ලිප් නම් කවුරුත් ගන්න නැහැ. ඇත්තටම කිව්වොත් කවුරු හරි මගේ contact number එකට දාන්න මැසේජ් එකක්. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති. එතන හරි කොතන හරි දාලා ඇති මම. අපි ආවේ බස් එක අර නැවතුණා. අද දැන් මේ යන්න හදන්නේ සීත කඟුලේ නාලා. මම ඔයගලන්ට ඔෆ් කැමරා සීත කඟුලේ නාලා එන්න විනාඩියක් දෙන්න. හරි. ඕන්න නැන්නේ මම අයියා. අපි දැන් සීත කඟුලේ ආවා. සීත කඟුලේ නාලා අම්බ මල්ලේ ගැහෙනෝ නේ ඔයාව. නැතුයි. ඒ මල්ලි දැන් හයියෙන් කතා කරනවා. අරේ හුරා බායි නෙවෙයි ඇත්තටම කිව්වොත්. මේ වීඩියෝ එක මම අන්දරට ගිහින් බලනවා නම් මගේ අඩුපාඩු කියන්න නම් එන්න එපා. ඇත්තටම කිව්වොත් මේ මට මේ අපේ නෑදෑයෙක් ඉන්නවා. එයා මගේ වීඩියෝ එක බලලා මගේ අඩුපාඩුවක් කිව්වා. මම ඒක දැන් කියන්න යන්නේ. මම ඊළඟ මායිත් මට කිව්වොත් එයා තමයි මම නම්ම කියනවා. නමයි ෆෝන් නම්බරේ සේරම දෙන ඔයගලන්ට. මෙතන තියෙනවා සමන් දේවාලය. ආතර බෝඩ් එකක් ගහලා තිබ්බ මේ ඔව්වි විසන්නේ සමන් දෙවියන්ගේ අඩවියටයි. විනීතව හැසිරෙන්නේ කියලා තිබ්බා. මල්ලේ තමුන් හරියට හැසිරෙන්න ඕන. මෙන්න තියෙනවා මකර තොරණ. ආයි ඔයගොල්ලෝ මේකනේ බලන්න ආවේ. ඔන්න ඉතින් මම පෙන්නුව ඔයගොල්ලෝ සිරිපාත ගිහිල්ලා නැති කට්ටියන්න මමත් ඇත්තටම ගිහිල්ලා නැහැ. ජපාන් සාම් විහාරය ඇත්තටම කිව්වොත් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇත්තම සිරිපාදේ වගේ බොරු සිරිපාදයක්. ඇත්තම සිරිපාදේ නාය ගිහිල්ලා. මේ සිරිපාදේ. නැත්තම් නාය ගිහිල්ලා නැත. ඔයගොල්ලන් මේ පොඩ්ඩ වටේ පිටාවේ සද්ද ඇහෙනවද? ඒ ළමයට අම්ම කෙනෙක් බයින් එකක් ඇහෙන්නේ. හරිද? ඒක පොඩ්ඩක් ගණන් ගන්න යන්න එපා. ගහලා අපිට ඒක කරන්න දෙන්නේ නැහැ ඉතින්. වීඩියෝ කරන විදියට කරන්න ඕනේ. අනුන්ගේ ඔබ දුබ හොයන්න නැතුව. මෙතන ටිපිටිප් ගන්න කට්ටිය ටිපිටිප් ගන්න. ටිපිටිප් මාලිල එන්න. ටිපිටිප් අර මාලි ටිපිටිප් අරන් එනකන් ඉන්නලු. ඇත්තටම කිව්වොත් ඉන්නේ ඇයිගේ වයස අවුරුදු 8යි. අවුරුදු 8යි ඇත්තටම කිව්වොත් ඉන්නේ. විශ්‍රාම ශාලාවක් තියෙනවා ඊට පස්සේ ඒක ඇතුළට යන්න බෑ පිට ඇතුළට මොකද මේ බල අන්න ලයිට් වටනවා ඉස්සෙල්ලාත් මන්දේ මල්ලි තෙන්තිම ලයිට් වටනවා දැන් පොඩ්ඩක් බය නැතුව කොල්ල කතා කරන හයි ඒයි ටොයිලට් ගියා ගෙත්තම් පාන එයාට ටොයිලට් ගියා එයාට පොඩි බරක් සෙට් වෙලා මේ තියෙන්නේ රතු අම්බලමේ අපි ඇතුළට යන්න බලමු. ඇතුළට යන්න පුළුවන් රතු අම්බලමේ. රතු අර ළමයා ටොයිලට් ගියා පොඩ්ඩක්. හරි පොඩි බරක් ඇවිල්ලා. හදිසි බරක් ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක බලද්දිම
වීඩියෝ එක බලලා එයා මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. ඉතින් තරහ වුණා නතර කරත් දෙන්නේ නැහැ කොල්ලෝ. උඩමළුවට අපි කොහොම හරි යන්න ඕන. මෙතනින් පස්සේ ආයි කඩවල අහුවෙන්නේ ඇහැල කණුවේ ඇද වෙලා පොඩ්ඩක් තියෙනවා. ඇහැල කණු ඊට වඩා ලස්සනයි. කොරවක් ඊට වඩා ලස්සනට ඉන්නවා. අද නිදින් මත 25 වතාවට රෙකෝඩ් කරන්නේ. මේ මොකද? මහගිරි දඹය. මං ඉස්සරහදී ඔයගලන්ට මොකද්ද ගේන්නේ? ඉස්සරහදී ගේනවා ලයිව් ගේන්නේ. ලයිව් ගේන්න ඕගොල්ලෝ ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ නේ එකෙක්වත්. මේ ඔබ විසින්නේ සමන්දේවියන්ගේ අඩවියට විනීත හැසිරෙන්න. ඕක පල්ලෙහාදී බෝඩ් එකක් තිබ්බ මෙතනත් උඹට ගහලා තියන්න. ඕගොල්ලෝ මේක අහන්න දේවතා එළියනෝ. පාසටහන් හැර කිසිවක් නොතබන්නලු. පාසටහනක්වත් තියන්න එපාලු මෙතන. උඩමළුවට දැන් සාදු කියන්න හැමෝම. හරි සාදු කියන්න. අනේ මේ අයියේ අපිට යන්න දෙන්නේ නැහැ ඉතින්. ගොනික්කගේ එතන හිටගෙන ඉන්නෝ. අපි අනිත් එක උස වැඩි. මෙන්න මෙතන මේ මොකද්ද? මේ පැත්තේ මොකද්ද තියෙන්නේ? ආයි මේ පැත්තේ බෙල් එක තියෙනවා. හරිද? මෙතන ඇටයක් තියෙනවා. ඒ ඇටේ අපිට අල්ලන්න උනා පුළුවන්. වා! කොප්පරා පහන. පුච්චාවිද? එතන ගෙනින් දැලි විසික් වෙනවා. මෙතන කොප්පරා පහනක් කියනදී පොඩ්ඩක් ටොයිලට් එකට ගිහින් එන්න. උඩ මම ඔෆ් කැමරා එකක් තියන්නේ. උගලන්ට හැමදේම පෙන්වන්න බෑ. හම්බෝ බරක් නිදහස් වුණා වගේ. අර මල්ලි ටොයිලට් එකට ගිහිල්ලා ආවේ. ලැටේ කියන්නේ නේ අපි තාම. අපි එහෙම කියන අසපත් જાතියක් නෙවෙයි. ඔන්න එහෙනම් ඕන බ්‍රේකින් නිවුස් එක යන්න හදන්නේ. ඔන්න බලන්න හදේ. දැන් මම මේ බස් එකෙන් උඩට යන්න හදන්නේ. පයින් ගියේ. රැවටුණානේ. ඊජා රැවටිච්චා පුල් කිච්චා කිතුල් ගහේ එල්ලිච්චා. එහෙනම් thanks for watching. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සැටුනක ආදර මං ගිහිල්ලා එන්නම්. හදිස්සි වෙලාවක පොඩ්ඩක් ඉන්න මේක බලලා යන්න බ්‍රේකින් නිවුස් එකක්. පොඩ්ඩක් බලලා යන්න මේක ෂුවර්නේ බලනෝනේ ෂුවර්. හරි එහෙනම් පොඩ්ඩක් ඉන්න. දැන් තාම පොඩ්ඩක් ඉන්න ලෝඩ් වෙනවා. එඩිට් කරද්දි පුංචි ප්‍රශ්නයක් වුණ නිසා මේකෙන් පස්සේ තමයි ඒක වීඩියෝ එක තියෙන්නේ. ඔන්න බලන්න. ඔන්න ඉතින් ආයිබන් කියලා පිළිගන්නවා. ඔන්න ඉතින් අපි ඉස්සරහට දැන් අලුතෙන්ම ලයිව් ගේනවා. ඔන්න ඉතින් ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. ලයිව් ගේන්න නම් අනිවාර්යයෙන්ම අපිට පුංචි හරි support එකක් දෙන්න කියලා මතක් කරනත් එක්කම අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.